ඒ උත්තමයන්න් වහන්සේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච අද වර්තමානයේදී හිරිවඩුන්න භූමියට ගියොත් මුචලින්ද රජතුමා ඒ පළාතේ හිටපු මුචලින්ද රජතුමා උන්වහන්සේට නොතමේ ඉන්න හදලා දුන්න ආසනය අපිට දකින්න පුළුවන්. අදටත් තියෙනවා. එතකොට ඒ ආසනය ඇවිල්ලා අඩි 6ක් පමණ දිගින් ප්‍රමාණය උන්වහන්සේ ප්‍රමාණයට හදපු ආසනයක්. එතකොට බුදු පියාණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය මනුස්ස උත්පත්තියක් විදිහට හැබැයි බෝසතාණන් වහන්සේ උත්පත්තිය ලැබලා ලෞතර බුද්ධත්වයට පත් වෙලා දසදහස් ගණනේ මිනිසුන්ව මේ ගමනින් සංසාර ගමන කෙලවර කරන ක්‍රමය කියලා දුන්න උත්තමයන්න් වහන්සේ. උන්වහන්සේ වැඩි කලා ජීවත් වුණ වැඩ වාසය කරපු ජේතවන ආරාමයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. එතනත් උන්වහන්සේ වැඩ හිටපු කුටිය ළඟ. දැන් මෙතනට ආවට පස්සේ මේ සක්මන් මළුව මෙතන තියෙනවා. සක්මන් ගල් දෙකක් දෙපැත්තේ තියෙනවා. මේක සුවිශේෂීම තැනක් නේද? උන්වහන්සේ කී වතාවක් නම් මේ සක්මන් මළුවේ වැඩම කරන්නට ඇද්ද? ඔව් දැන් මේ සක්මන් මළුව කොහම දැන් ඕන කෙනෙක්ගේ හිතට එනවා මේ සක්මන් භාවනාවක් කියලා එකක්. එහෙමනේ දැන් තියෙන්නේ සක්මන් භාවනාව කරා කියලා අර ගච්ඡන්න ඕවා කියන එක සක්මන් භාවනාව කියලා. එහෙම දෙයක් නෙවෙයි. බුදු පියාණන් වහන්සේ දානය සඳහා පල්ලෙහා දානශාලාවට වැඩියේ නැහැ. උන්වහන්සේට දානය මෙතනටම ගෙනලා දුන්නා. උන්වහන්සේ දානය වැළඳුවාට පස්සේ ටික වෙලාවක් මේ සක්මන් මළුවේ සක්මන් කරලා තියෙනවා. මේක තමයි මේ සක්මන් මළුවක් හදලා තියෙන විශේෂයෙන්ම. උන්වහන්සේ විතරක් නෙවෙයි තවත් මෙහි හිටපු මහා ප්‍රඥාන් වහන්සේලා මේක සක්මන් කරන්න ඇති. ඒකට තමයි මේ සක්මන් මළුවක් විශේෂයෙන් නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි විශේෂයෙන්ම මේක බුදු පියාණන් වහන්සේ කුටිය මෙතන තියෙන්නේ. උන්වහන්සේට මෙතන මොකද වටේ ගොඩනැගිලි තාමත් මේ විලගේ මහත්තයා මේව කළා නැහැ. ඒ කියන්නේ ගොඩ අරගෙන නැහැ. එතකොට දානශාලා වටේ තියෙන්නත් පුළුවන්. ඔව්. උන්වහන්සේ කොහමද වැඩ හිටපු භූමිය තමයි මේ වටේටම තියෙන්නේ. ඔව් අර කතාවක් තියෙනවා බුද්ධිමත කියලා. බුද්ධිමත කියන්නේ මේ නිදිමත නෙවෙයි. කෑවට පස්සේ ඇති වෙන රසායනික ක්‍රියාවලියක් නිසා තමයි මේ මත ඇති වෙන්නේ. ඒක නැති කරගන්න තමයි අර මේකේ පොඩ්ඩක් ඇවිදින්න. දැන් අදට පස්සේ පොඩ්ඩක් ඇවිදිනවා. ඊට පස්සේ අර බුද්ධිමත කියන එක ඒක එන්නේ නැහැ. ඔව් අදටත් අපි මිනිස්සෙක් කෑම කෑවට පස්සේ කියනවනේ එක තැන ඉන්න එපා පොඩ්ඩක් ඇවිදින්න කරන්න කියලා කියනවනේ. හරි. එතකොට ඒ අවශ්‍යතාවය වෙනුවෙන් උන්වහන්සේට සක්මන් කරන්න මේක සකස් කරලා තියෙන්නේ. හදපු විදිය. එතකොට මේ සක්මන් ගල් දෙකක් මෙතන තියෙනවා. අපි මේ වගේම තැනක් දකිනවා හිරිවඩුන්න භූමියේ සක්මන් ගලක් තියෙනවා. සක්මන් ගල් දෙකක්. හැබැයි එතන එක ගලයි තියෙන්නේ. එතන නම් එහෙම කරන එක ලාංඡන ගලක්. මොකද ඒකේ මේ එක පැත්තක තිබිලා තියෙනවා නාග ලාංඡනෙත් කොටලා තිබිලා තියෙනවා. ඒක දැන් නැහැ. ගෙවිලා ගිහිල්ලා. ඒක යම් කිසි යන්තම් තමයි තියෙන්නේ. මේක එහෙම නෙමෙයි මේක සීමා ගලක්. අරක එතන තිබිච්ච ලාංඡන ගලක්. නාග ගෝත්‍රික හින්දා ඒක ලාංඡන ගලක්. ලාංඡන ගලක්. එතන මේ මෙහෙම තිබුණා කියලා මේක නාග පෙනේම නෙමෙයි. හැබැයි එතනත් සක්මන් කරපු ස්ථානයක් වී තේ ලෝතුරා බුදු පියාණන් වැඩි හිටපු මළුව කියන තැන තිබුණා. ඒක දැන් සෑහෙන 2010 විතර එතන හොඳට පැහැදිලිව තිබුණා. දැන් ඊට පස්සේ ඒක පස් දාලා වහලා වෙනම මේ සක්මන් කරපු ස්ථානේ තිබුණා. ඒක දැන් කවුරුත් දන්නේ නැහැ. ඒක දැන් වහලා වෙනම පාරක් කරලා තින්නේ. ඒක අපි 2008 විතර එතනට යනකොට ඒ සක්මන් මළුව වෙනමම තිබ්බා.